ලෝ ටිකක් මේ නම්බරේ දුන්නා ආව කතා කරලා බයිට් කරන්න කියලා. මේ ඉතින් ඒකයි රංගි මම මේ කතා කරේ මට කිව්වා ගෑනු ළමෙක් වගේ කතා කරන්න කියලා. මෙහෙමනේ රංගි ඇත්තටම මම ඔයාව දන්නෙත් නෑ. ඔයාව බයිට් කරන්න කියලා මේ ඔයාගේ යාළුවෝ ටිකක් මට ඔයාගේ නම්බරේ දුන්නා. හරිද? ඈ? කෙලින්ම ගිහලා දකුණට දාන්න. ඒ රංගි. අන්න ඔය රංගි බය හිතනවා කෙලින්ම ගිහින් දකුණට දාන්න ගන්නේ. මට හිතනවා ඔයා රංගි වැඩ කරන්නේ Google Map එකේ වගේ කියලා. මේ අහන්නකෝ හෙලෝ ආයුබෝවන් රංගි අපි කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ගුවන් විදුලි නාලිකාවකින් ඔයාගේ යාළුවෙක් තමයි අපිට මේ නම්බර් එක දුන්නේ ඔයාට කතා කරන්න කියලා. ඒ වගේම තමයි අපි අහම්බයකින් තෝරගන්න අංක 10කින් එකකට මේ අමතුම ගන්නවා. අපි ලංකාවේ ජනප්‍රියතම ගුවන් විදුලි නාලිකාවක් අහන තැන බලන තැන දකින තැන ගමේ නගරේ ඇස්සක් මුල්ලක් නෑර ඔය අහන්නේ අපේ නාලිකාව නම් අපි ඔයාට දෙනවා සල්ලි. ඒ හින්දා අපි දැන් ඔයාව සජීවීව සම්බන්ධ කරගන්නද මේ වැඩසටහනට අපි ඔයගෙන් අහනවා සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න 3. ඔයා ඒ ප්‍රශ්න 3ට උත්තර ලබා දුන්නොත් තුන්වෙනි ප්‍රශ්නේ අවසානයේදී ඔයාලට රුපියල් 50000ක මුදලක් දිනා ගැනීමේ හැකියාව තියෙනවා. අපි ඔයාව සජීවීව සම්බන්ධ කරගන්නද? කතා කරන නාලිකාව කියන්නේ නැහැ. ඔයා තමයි අපිට කියන්න ඕනේ. අපි අවසාන වශයෙන් අහනවා. ඔයා ලංකාවේ ඔව් අපි වගේ අහන්නේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න 3ක් විතරයි. මේ ප්‍රශ්න 3ට ඔයා නිවැරදි පිළිතුරු ලබා දුන්නොත් අපි අහනවා අවසානයේදී ඔයා ලංකාවේ වැඩිපුරම අහන රේඩියෝ නාලිකාව මොකක්ද කියලා. මේ ප්‍රශ්නෙට ඔයා නිවැරදි පිළිතුරු ලබා දුන්නොත් අපි ඔයාට රුපියල් 50000ක ත්‍යාග මුදලක් ලබා දෙනවා. මොකද නම? එරන්දි. එරන්දි අපි ඔයාව සජීවීව සම්බන්ධ කරගන්නද? නෑ රංගි අපි ඔයාගෙන් අහන්නේ සාමාන්‍ය දැනීම ප්‍රශ්න 3ක් විතරයි. ඒ තුනට ඔයා නිවැරදි පිළිතුරු දුන්නොත් අපි අහනවා ඔයාගෙන් කතා කරන්නේ අපි ලංකාවේ ජනප්‍රියතම ගුවන් විදුලි නාලිකාවකින් කතා කරන්නේ. අතටම රංගි අපිට කියන්න බෑ අපේ නාලිකාව මොකක්ද කියලා. හැමුණොත් මේ තරග නීති රීති වලට පටහැනිය. හින්දා අපි ඔයාගෙන් අහනවා සාමාන්‍ය දැනීම ප්‍රශ්න 3ක්. අපි අහම්බෙකින් තෝරගන්න දුරකථන අංකයකට තමයි මේ අමතුම ගන්න. එතකොට ඔයා අවසානයේදී අපි ඔයාගෙන් අහනවා ඔයා ලංකාවේ වැඩිපුරම අහන රේඩියෝ නාලිකාව මොකක්ද කියලා. අහන තැන බලන තැන ගමේ නගරේ අස්සක් මුල්ලක් නෑර. ඔය අහන්නේ අපේ නාලිකාව නම් අපි ඔයාලට දෙනවා රුපියල් 50000ක මුදලක්. එරංගි කෙලින්ම යන්න කියන්නේ කොහෙටද එතකොට? එහෙනම් එරංගි ඔයාට පුළුවන් ද ගෙදර ගිහිල්ලා මේකට මිස් කෝල් එකක් තියන්න. අපි ඔයාට නැවත ගන්නවා අනිවාර්යෙන්ම. හරි රංගි එහෙනම් තෙරුවන් සරණයි. අපි ඔයාගේ දුරකථන ඇමතුම වෙනකම් බලාගෙන ඉන්නවා. අපි ඔයාගෙන් අහන්නේ ඊටාම සාමාන්‍ය දැනීම ප්‍රශ්න 3. ඊට පස්සේ තමයි අපි අහනවා ලංකාවේ වැඩිපුරම අහන රේඩියෝ නාලිකාව මොකක්ද කියලා. හරි උත්තරේ ලබා දුන්නොත් රුපියල් 5000ක පැය ජයග්‍රාහිකාව වෙන්න ඔබට හැකියාව තියෙනවා රංගි. එහෙනම් මේ නම්බරේට අහපව් ඔයා මිස් කෝල් එකක් දෙන්න අපි ඔයාට ගන්නවා. හරි රංගි තෙරුවන් සරණයි. මේ නම්බරෙන් මිස් කෝල් එකක් 50යි 11 පැය ජයග්‍රාහිකාව විදිහට තමයි අපි ඔයාව දාන්නේ. ඒ හින්දා මේ 11 වෙනි පැය ජයග්‍රාහිකාව විදිහට තමයි ඔයා එකතු වෙන්නේ. ඔයාව අපි දැන් ලයිව් දාන්නද? මොනවද අහන්නේ ලයිව් එකේ? ලයිව් එකේ අහනවා අපි සාමාන්‍ය දැනීම ප්‍රශ්න 3ක් අහනවා. ඊට පස්සේ අපි ඔයාගෙන් ප්‍රශ්න අහන්නේ. මෙහෙමයි තරඟ නීති රීති වලට අනුව නම් ඒක අපිට දැම්ම කියන්න බෑ. ඒක අපිට කියන්න පුළුවන් ප්‍රශ්නේ අහනකොටම තමයි. හරි අපි දැන් ලයිව් එකට දානවා. අයුබෝවන් මෙන්න අපේ රාත්‍රී 11 වෙනි පැයේ ජයග්‍රාහිකාව අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ වෙලාවේ. කවුද කොහෙන්ද මේ අපිත් එක්ක එකතු වෙන්නේ? මම එරන්දි පානදුරෙන්. පානදුරෙන් එරන්දි තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. පානදුරෙන් එරන්දි තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. එරන්දි එහෙනම් ඔන්න 11 වෙනි පැයේ ජයග්‍රාහිකාව විදිහට අපි ඔයාගෙන් අහනවා සාමාන්‍ය දැනීම ප්‍රශ්න 3ක්. ඔයා ලෑස්තිද උත්තර දෙන්න? හරි එහෙනම් ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය question number 1. ඇමරිකාවේ වර්තමාන ජනාධිපතිවරයාගේ නම කුමක්ද? උපකාරක අවස්ථාවක් තියෙනවා. 50-50 අවස්ථාව තියෙනවා. ඔබට තෝරා ගැනීමක් තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්. ප්‍රථම ප්‍රශ්නයට ලස්සනට පිළිතුරු දීලා ජයග්‍රහණයක් වෙනවා. අපි යනවා දෙවෙනි ප්‍රශ්නයට. ඔබ දැන් රුපියල් 10000ක මුදලක් දිනාගෙන අවසానයි මේ වන විට. රන්දි මොකද හිතෙන්නේ? සතුටුයිද? සතුටුයි. දෙවෙනි ප්‍රශ්නය ලංකාවේ ගැන ඔයාට අහන ප්‍රශ්නයක්.
Question number 2. ශ්‍රී ලංකාවේ වර්තමාන අගමැතිවරයාගේ නම කුමක්ද? වර්තමාන අගමැතිවරයා අගමැතිනියක් නෙන්නේ. ඔව්. ඇගේ නම? අපි ඔබට අවස්ථා දෙකක් දෙනවා. හරිනේ අමරසූරිය දෙවැනි ප්‍රශ්නයටත් නිවැරදි පිළිතුරු දී ලබා ගන්න රුපියල් 20000ක් වෙනකොට ඔබ ජයග්‍රහණය කර අවසానයි. මෙන්න තුන්වෙනි ප්‍රශ්නය. අහන තැන බලන තැන ගමේ නගරේ අස්සක් මුල්ලක් නෑර. ඔයාගේ ගෙදරට ඔයාගේ ෆෝන් එකට ඔයාගේ ලොතරැයි කවුන්ටරේට හරි ඇවිල්ලා ඔයා අහන්නේ ලංකාවේ මොන channel එකද ඇහුවොත් අපි අහනවා ඔයා වැඩිපුරම අහන්නේ ලංකාවේ මොන රේඩියෝ නාලිකාවද? රුපියල් 50000 ප්‍රශ්නය ඔබ අහන්නේ ලංකාවේ වැඩිපුරම මිනිස්සු අහන channel එකද කියලා අපිට කියන්න පුළුවන්. ඔබට දැන් ඇහෙනවා පසුබිමෙන් යම් කිසි හඬ ටිකක්. ඔබට ඒක මතක් කරලා කියන්න පුළුවන් ඔයා වැඩිපුරම අහන්නේ මොන channel එකද? එරන්දි? ඔයා ලංකාවේ වැඩිපුරම අහන channel එක මොකද්ද? අනේ මේක ෂුවර් එකට channel එකේ ඉන්නේ කතා. එරන්දි අපේ කාල වේලාව අවසන් වී මට නියමිතයි. ෂායිෆෙම් ෂාහුවත් සල්ලි තමයි මේ නද බිහි වෙනවා. 11 වෙනි පැයේ පළමු ජයග්‍රාහිකාව එරන්දි පානදුරෙන්. අපි ඔබට සුබ පතනවා එරන්දි. මොකද ඔයාට කියන්න තියෙන්නේ මේ ජයග්‍රහණය සම්බන්ධයෙන්? එරන්දි අනේ මට පයිදන්නේ ඔයාගේ සතුට මුළු ලංකාවටම හෙන්න හයියෙන් කියන්න. මුළු ලංකාවම ඔයාගේ හඬ අහගෙන ඉන්න වෙලාවේ ඔයාට පුළුවන් මුළු ලංකාවටම හෙන්න කියන්න. ෂායිෆෙම් මහලා මෙන්නේ 11 වෙනි පැයේ පළමු ජයග්‍රාහිකාව බිහි වෙනවා පානදුරෙන් එරන්දි මොකද හිතෙන්නේ ඔයාට? අනේ මේක බොරුවක් නේද? excuse me නංගි excuse me මේ වගේ live එක ලංකාවටම හෙනවා. ඒ හින්දා දැන් බොරුවක් කියන්න එපා. ඒක channel එකට හොඳ නැහැ. ඔයා දැන් කතා කරන්න ඇත්තටමයි. අයි බොමන් එරන්දි ඔයාට මොකද හිතෙන්නේ? ඔයාගේ සතුට මුළු ලංකාවටම කියන්න ඔයාට පුළුවන්. හරි එරන්දි මොනවද කරන්නේ? තාම පාසල් යනවද? රැකියාවක් කරනවද? රැකියාවක් කරනවා. එහෙනම් එරන්දි ඔයාට පුළුවන් අද මේ ලංකාවම ඔයා වහගෙන ඉන්න වෙලාවේ ඔයා කැමති සින්දුවක් කියන්න ඔයාට පුළුවන්. ඔයාගේ ලස්සන කටහඬින් මුළු ලංකාවටම ඇහෙන්න. දන්න විදිහට අපි පුංචි සින්දුවක් කියමු මේ රුපියල් 50000ක් දිනා ගැනීමේ සතුට සමග. එරන්දි හරි අපි පුළුවන් විදිහට චූටි සින්දු කැල්ලක් කියමු. හරි අපි ඔයාලට දෙන්න ලස්සන සින්දුවක්. අපි කියමු චාමර වීරසිංහගේ සින්දුවක්. නෑ ඔයා කැමති සින්දුවක් කියන්න පුළුවන් මේ රුපියල් 50000 දිනාගත්ත ජයග්‍රාහිකාව කියන්න. මට සින්දුවක් ඔයාලා දෙන්න. හරි එහෙනම් අපි දෙනවා තවමත් මම ඔබගේ පළමු පෙම්වතා. පටන් ගන්න. ඔයාලා කියන්න. සින්දුව ඔයාලා දෙන්න මට. හරි ඒක තමයි සින්දු. තවමත් මම ඔබගේ පළමු පෙම්වතා. ඔයා ප්ලේ කරන්න මං වෙනුවෙන්. ඕ හරි එහෙනම් ලංකාවටම ඇහෙන්න අපේ සින්දුව ප්ලේ කරනවා. එහෙනම් බොහොම ස්තුතියි එරන්දි කතා කරාට. හෙලෝ එරන්දි. මිස් අපි දැන් ආවලා අයව ඩිස්කනෙක්ට් කරලා තියෙනවා. තව විනාඩි 2කින් අපිට කෝල් එකක් ගන්න. අනිවාර්යයෙන්ම තව විනාඩි 2කින් ඔයා අපිට කෝල් එකක් ගන්න. ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරන්න. thank you very much. මචං විනාඩි ඔව් හෙලෝ කතා කරනවා. නෝනා ඉන්දියා පොඩ දෙන්න මිගමුවේ. අනේ වට්ටි ටික බාපන් ගෑන්නේ. අනේ නෝනා උදේ මේ වෙනවා ඉන්දියා පොඩ නේ ඉන්දියා 350 නේද? නෝනා ලහොදි. අනේ නෝනා. කස නෝනා කස. එලෝ නෝනා ඉන්දියා පොඩ නේද? අල හොදි හාල් මැස්සෝ නේ දිල්ලුවේ. කුකුල් මාසුයි බෙඩ්ෂීට් උයි දිනාන් මේ අහන්නකො මොකද්ද නම මේ මොකද්ද වාගේ නම කිව්වේ මොකද්ද නම කිව්වේ මොකද්ද වාගේ එරන්දි මේ අහන්නකො එරන්දි ඒක ආතල්නේ බයිට් එක
මේ අහන්නකෝ මේ පොඩි ආතල්ලක් දෙන්න මේ අර යාළුව කට්ටියක් කිව්දි ඔය අවුල් ගියේ නෑනේ වැඩේ ඒක හොඳයි සුපිරි මේ ඔයා දැන් ඇත්තටම මේ ගෝලෙන් 50000 දෙයි කියලාද ඔයාගේ ආලෝ සින්දුවත් කියවුවා නම් මේ ඉන්න තැන සින්දුව කියවන්න බෑ සුපිරි එකක් ගන්න තිබ්බනේ කොල්ලගේ නම මොකද්ද ආයි කෝ දුෂ්මන්තයා ඉන්නවද ආයි බයිට් දුෂ්මන්තයා ඉන්නවද කොහෙද ඉන්නේ ගෙදරද කොහෙද උඹ ගියේ නෑ වෙලා අදෝ මං කටහඬින් අඳුර ගන්න බැරිද බං පොඩ්ඩක් ඉඳපන් මේ කටහඬ මෙයා වඳුරන බලන්න පොඩ්ඩක් කතා කරන්න ඕන දීතල උනා හෙලවේ රන්දි අඳුරන්නේ බැරිද මෙයාගේ කොලංගනේ මේ අහන්න පිට නෙමෙයි මේ මොකද කරන්නේ පොඩ්ඩක් ඉන්නකෝ මං අරගෙන හෙලෝ අඳුරන්න බැරිද බං උඹට උඹේ හොඳම යාළුවෝ 5 දෙනෙක් ඉඳන් කියපන් හොඳම යාළුවෝ 5 දෙනෙක් හරි උඹ කියපන් උඹේ හොඳම යාළුවෝ 5 දෙනෙක් ඉඳන් කියහන්කෝ අර උඹට හිතට ඈ ඔව් අම්මෝ තොටමගේ දෙවනියට කියපු හින්දා උඹ බේරුණා කියලා මතක තියාගන්න හරිද නේ කෝසල බං කෝසල මොකද කරන්නේ ඈ කෝසලාගේ අයියෝ කෝසල පොඩ්ඩයින් කතා කරන්නකො හෙලෝ මේ ගොල්ලන්ගේ කෝලංගනේ කවුද මේ කවුද ඔබ කවුරුන්ද මලක පිණි බිඳුවක්ද නිහඬ වීලා මන්ද ලස්සනයිද කටහඬ ඔයාට මම බලන්න ඕනේද ඒකනේ කියන්නේ ලස්සන දේවල් බලන්න පින නෑ පුතේ ඔයාට දුෂ්මන්තකෝ අයි දුෂ්මන්තය දැන් ඒක මේකප් කළාද නෑනේ තියෙනවනේ ඒකනේ කියන්නේ ඉතින් මොකද යකෝ නෑ කියන්නේ කියලා වට වෙලේ ඉඳන් නෑ කියන මොකද වෙලා තියෙන්නේ ඔහොම ඉන්න අපේ අම්මට දෙන්න හෙලෝ පුතේ ඒ විදිහට මම කිනා වෙන්නම් අවිඳු හිනා විතරයි අපිට ඇහෙන්නේ නේද මෙතන මේ මිනිස්සු ඉන්නවා ඒ හිනා වෙන්නේ නැහැ නේ මේ අහන්නකෝ සෞන්දර්ය කැම්පස් එකට ආපු පළවෙනි දවසේ මම ඔයාව දැක්කා ඔයා ඩාන්සින් වලට ගිහිල්ලා අකුල පැටලිලා වැටේ කියලා මට බය හිතුණත් ඔයා හැම වැටුනේ නැහැ ඔයාගේ නැවත නැගී සිටීම මම උන්මාදයටපත් කරා එතකොට මම සින්දුවක් ඇදුවා ඔයා දුෂ්යන්තත් එක්ක යාළු වෙද්දී උන්මාදිනියේ වෙන්වි යන පිටුපාලා දුක සෝකේ ඉවසීමේ මං කඳුළු දරාලා ඔබගෙන් තව පැල්පතක තෙලිය ලැබේවා කියන්නේ ලාම්පුවක් කරගෙන යන්න කියලා කියන්නේ. මේ අහනවා එරන්දි මම ඔයාව දන්නෙත් නෑ ඔයා මාව දන්නෙත් නෑ. මම මේ ජනුක කියලා කියන්නේ මේ වගේ මෙතන ඉන්නේ යාළුවෝ දෙන්න අර ඉස්සර කෝල් කරේ කොල්ලා. ඌ දුන්න කතා කරන්න කියලා. හරිද? මේ අර ඔයාට කතා කරේ මම උන්ව දන්නෙත් නෑ. හරිද? නිකම් මේ යන ගමන් බෙහෙස මහන්සි නිවා ගන්න කතා කරේ. ඔයා ගොඩක් වෙලා අපිත් එක්ක කතා කරන්න වගේ කාලය. thank you ඔයාට. ඔයා හින්දා අපිට hina වුණා. ඒ හින්දා මේ ඇත්තටම ගොඩක් ස්තුතියි. මම ඔයාව දැකලා නැහැ දන්නෙත් නැහැ අඳුරන්නෙත් නැහැ. ඔයා මාවත් එහෙමයි. මේ පොඩ්ඩක් හිට මේකට කතා කර හිටියයිද? හරිද? ඔයාව තව දෙන්න නැහැ. thank you ඔයා කතා කරාට. හරිද? hina වෙලා. මොකද්ද? හසිතුයි අසිතයි නේ දුන්නේ. ඔයාලගේ නම් හසිතුයි. ඔව් ඔය දෙන්න තමයි. අපි කට්ටි සෙට් වෙන්න කියන්නේ. නෑ මේ අපි මේ සිරිපාද යන ගමන්. හරිද? මේ ඔව් ඒක අහපු විදිහ ආය අහපන්කෝ සිරිපාද යනවද යනවා යන ගමන් ඉන්නේ හරිද මේ රන්දි එතකොට හම්බුනේ මේ මමත් මේගොල්ලන්ගේ නඩේට මේ මගදී සෙට් උනේ මං කණේ යනකම් හරිද ඉතින් ඒ හින්දා මේ තමයි මේ කතා කරේ හරිද මේගොල්ලෝ වීඩියෝ කරා එක ඔයාලා වීඩියෝ එක බලන්න පුළුවන් ඔයාලා ඒක බෙදා හැරලා මාව සමාජ මාධ්‍යයේ විලිලැජ්ජාවටපත් කරන්නේ නැතුව බලලා ඩිලීට් කරන්නේ රන්දි
බලලා ඩිලීට් කරන්න. අනේ බලලා ඩිලීට් කරන්න. අත කට්ටිය සෙට් එක කියන්න. අහන්නම. මෙහෙමයි. හරිද මේක හම්බෙන් සිද්ධ වෙච්ච දෙයක් මේ සපුන් කියලා ළමයි කිව්වා අපිට දැන් දරවයි නා. හරිද? එයාගේ රසගන්ධ දුක තමයි ආව. එයා කතා කරන්න පොඩු. හරිද? මේ අහන්නකො. ඉතින් අපි මේ යන ගමන් කොහොර? හරිද යන ගමන් එතකොට මේ පොඩි බයිට් එකක් දෙන්න කියලා ගත්තේ. ඇත්තටම අපි ඒකෙන් ගොඩක් සතුටු වුණා. ඒ කියන්නේ ඔය ආර ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා, හරිනි කියනවා. මම සතුටුයි වගේ. විදිහ. හරිද? ඔයා කොහෙද අර මහරයා ආර හරහට දාන්න කෙලින් දාන්න කියන්නේ? ඒක මොනවද හරහට දාන්න කෙලින් දාන්න කියන්නේ? යකෝ එහෙම කතා කරනවද ටීවී නෙමෙයි BM එකේ ආවේ. අහපව මං අහන්නම් කියනවද? අහපව මං අහන්නම් කියනවද? මොකේද ආවේ වගේ ගෙදර? ටීවී එකේ නෙමෙයි බං BMW එකේ කෙනෙකුට BM එකේ ගියාම. මං ආය අහනවා. මොකේද වගේ ගෙදර ආවේ? එහෙමද? අනේ සතුටුයි. BM එකේ ආවේ නේ? හරි මේ හන්දක මම මේ ගෑන් ළමයි එක්ක ආවේ. දැන් මම වත් එක කතා කරලා ඉඳලා යාර දුක හිතනවානේ. ඒ හින්දා මම මේක දෙනවා සතුටුද හොයන්න පිටිය. කවුද නරක? සපුනිද? ඉන්දනත් නරකයි කියන්නේ ඔයා කියන්නේ අම්මෝ තාත්තා දිහා බැත්තම නෑ පැමිණීම හොඳයි හැසිරීම දුර්වලයි. ඔයා කියන්නේ ඉවරයි මෙතන. විනාශ කරලා කියන්නේ. ගිනි ගොඩක් වෙලා තියෙන්නේ. අර මේ අහන්නකෝ. එහෙනම් දිකාලා දෙන්න නෑද? එහෙනම් කාපන්කෝ ෆෝන් එක කොබබබ ඉන්නේ. යන්න දෙන්නත් එක්ක අත්වැල් බැඳගෙන මේ අපි මේ තනි කඩව යද්දී මෙතන යන්න අපිට පේන හොඳ වැඩේ. කියන්න තමුන්ට. මේ අහන්නකෝ. channel එකේ මම තමයි වැඩ කරන්නේ. ඉතින් ඔක්කොම වැඩ ටික කරේ මම වහලා ගැහුවා. බීමට සිමෙන්ති දැම්මා. ටයිල් ටික ඇල්ලුවා. බාත්රූම් ටික හදි කරා. දැන් නම් මං ගෙදර ඉන්නේ. ඔක්කොම ටික කරේ මම. දෙවනි ප්‍රශ්නේ අහනකොට ඒකද මේකද උත්තරේ දුන්නේ? අරුමු කවුල් ගහලා. උත්තරේ දුන්නේ. මෙතන නාන්න පුළුවන් මෙතන නාලයා. ඉතින් ආලා. මේ අහන්නකෝ. දේවතාදුවේ අපි දැන් මෙහෙන් නානවා. එහෙනම් අපි කවදා හරි දවසේ හම්බෙමු. සුබ මංගලම් එහෙනම් දුස්මන්තද දුස්යන්තද බැඳලා. හරිද? බැඳලා දින්නේ. එහෙනම් ප්‍රථම දරු ප්‍රසිද්ධිය සඳහා අත්ගෙන් සහ මගෙන් මෙතුන් සුබකින් තියනවා. මෙච්චරලා බැඳලා කියලා දන්නුනා මෙච්චරලා කතා කරන්නේ නැහැ කොටිය පිය. මේ අහන්නකෝ එහෙනම් දුස්සන්න අයියා කියනවා. හරි. මේ මෙතන